Il nostro paese Sri Lanka è dotata di immense risaie, più il nostro alimento base è il riso. Così tutti noi srilankesi abbiamo un immenso rispetto e un profondo legame con le risaie e il riso. Il prossimo ballo della serata è la danza della vendemmia e vi farà vedere la faccenda faticosa dietro la produzione del riso. බත් හැටයක් බඩට යන්නට කලින් කාරණා 108ක් සම්පූර්ණ වෙන්න ඕනලු. හෙළයෝ ගව මස් අනුභව කරේ නැහැ. වර්තමානයේ වෙන විට මස් මාංශ නැතුවම බැරි රටක් වෙලා තියෙනවා. පාපතරය වැඩි රටක් වෙලා තියෙනවා. නමුත් එදා හෙළයා කුසිකාර්මය රටාවක් ලෙස, කලාවක් ලෙස හැඟීමෙන්, දැනීමෙන් ආදරයෙන් කරා. එදා ගෙවිලිය කුඹුරට ගියේ නිකන් නෙමෙයි, ලස්සනට ඇඳ පැළඳගෙන පුයර තවරාගෙන නෙමෙයි, ගෞරවාන්විතව ඇඳගෙන කුල්ලගත්තෙත් අතට සංවරශීලීව වීතික හුලගේ වැපරුවේ තාලයකට මේ හැමදේම කරේ කලාවකට. මේ කලාවේ එක් අංගයක් තමයි කුල්ල භාවිතා කරමින් කළ ඒ කාර්යය. අද වෙනකොට නම් අර මැෂින් මේ මැෂින් ඔබ නොදන්න කුල්ලේ පුංචි දරුවෝ කුල්ල පෙන්නමින් නටන කුළු රංගනයට තමයි මේ අපි අවතීර්ණය වන්නේ. උතුම් බුදු රුවනේ ලෝතුරු දහම් සරණේ සමග සංග රුවනේ සදා නමදින් මෙතුම් සරණේ
ගෞරවාන්විත අවස්ථාවකට දැන් අපි සැපමිලා තියෙන්නේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේලා තමයි අපට හොඳ නරක කියා දෙන්නේ. අපේ අම්මලා තාත්තලා මුලින් අපි වැටි ඇවිදින්දී වැටි ඇවිදින එක නවත්තලා සමාජයේ ජව සම්පන්න ශක්ති සම්පන්න බුද්ධිමත් පුරුෂයෙක් හෝ කාන්තාවක් කෙනෙකුට සමාජානුගත කරන්නට දේශ වෙනවා මහන්සි වෙනවා. එහි මූලින්ම ඉන්නේ දෙමව්පියෝ. ඊපස්සේ ගුරුවරු. මේ හැමතෙම උඩි අපේ ආගම දහම අනුව අපේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඔබේ ආගම දහම අනුව කතෝලික පියතුමල්ලා ඉන්නවා. මේ හැමෝම අපිට දෙන්නේ වටිනා ආදර්ශයක්. අපේ හාමුදුරුවනේ ඉතාමත් ගෞරවයෙන් බෙදේරපිටියේ විමලරත්න ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටින වේදිකාවට බුදුදහම අනුව මේ සංස්කෘතික ඒකාංග වලට ගැලපීමේ බුදු වදනේ පුංචි අනුශාසනාවක් කරන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. අද දවසේ මුලින් අගදී පවත්වන මේ නවතන ප්‍රසංගයට ආශිර්වාද කරමින් ඉතාමත් කිරි වචන කීපයක් සඳහන් කරලා මම මෙතනින් පහළට බහින්න සූදානම්. පළමුවෙන්ම මේ දෙස බලා ඉන්නකොට අතවශ්‍යම විවිධ අදහස් මතුවෙනවා. මොකද අපේ නිවේදක මනෝජ් මහත්මයා විවිධ මාතෘකාවන් සමාජයේ බොහොම ගැටෙන ඒ වගේම ජනප්‍රිය එක එක තලවලට
මේ අංගයෙන් අංගයට අපිව අරගෙන යනවා. ඒ නිසා ඒ අවස්ථාවලදී ඇති වෙන සිතුවිලි සමුදායක් තියෙනවා. මොකද මේ සංවේදී මිනිසුන්ට තමයි සමාජ චලනය තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා අද දවසේදී ගායන මහත්මිය නිරංගාරංගායතනයෙන් කරන මේ කාර්යය ඉතාම වටිනා දෙයක්. ඒ කාර්යයේ දිගපරල මනින්න වෙන්නේ මේ දරුවන් ලබන අත්දැකීම් තුලින්. ඒ වගේම මේ වෙනුවෙන් කැපවෙන එතුමිය මේ දරුවන්ගේ දෙමාපියන්ගේ කැපකිරීම. ඒ හැම දෙයක් තුළින්ම තමයි මෙහි දිගපරල කියන්නට පුළුවන්. ඒ නිසා හුදු රංගනයක් නර්තනයක් කිරීම අපි මේ මොහොතේදී වචන කීපයක් මම සඳහන් කරන්නම් මේ නර්තනය පිළිබඳව. අත වශයෙන්ම ගොඩාක් කාරණා මතක් වුණත් අපේ නිවේදකතුමා පුලපුලා කිව්ව වචනයක් තමයි මේ භාවයන් කියන එක. භාවයන් කියන එක නර්තනය කියන එක සමග සම්බන්ධයි. හැබැයි අපි නර්තනයේදී පෙරදිග නර්තන කලාව සහ බටහිර ඩාන්සින් කියන එක ලොකු වෙනසක් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා මේ දෙක අතර තියෙන වෙනස වගේම බොහෝ සමානකනුත් තියෙනවා. ඉතින් මේ අපි දැන් මේ මොහොතේ ගොඩාක් දේවල් කතා කරන නිසා ඇත්තටම අද අපි සමාජයේ මුහුණ පාන අර්බුද ඇති වෙලා තියෙන්නේ කොතන මොකක්ද හේතුව? මේ නර්තනය කියන්නේ පෙරදිග අපිට වචනයක් කතා නොකර බොහෝ දේවල් උගන්වන චලනයක්. අපේ ශරීරයේ චලනයන් රිද්මයන් හරහා අපිට උගන්වන දේ. ඉතින් ඒ නිසා මේ භාවයන් කියන ඒවා අපි තුල ඇති වෙනවා. භාවයන් විවිධයි. දැන් අර කාටත් බොහොම විනෝදේ සහ අතීතයට ගෙනියන කතාවක් කියවනේ ඉකිගසා අහන්න මේක එක භාවයක්. විරහව අපිට විරහ කියන්නේ භාවයක්. ඒ වගේම දුක, ශෝකය, වේදනාව ඒව තමයි අපේ අභ්‍යන්තරයේ ඇතිවෙන විඥාණය තුල ඇතිවෙන භාවයක්. ඒ කියන්නේ වෙනස් වීම. මෙතන නටනෝ බලලා දැන් අපේ රටේ අපි දන්නවා බෙරපදයක් වයනකොට නැටවෙන්නේ නැති කෙනෙක් හොයන්න බෑ. ඒකයි රිද්මේ අපේ භාවය. අපිට ඒක දැනෙනවා. අන්න ඒ නිසා මෙතන අපි නර්තනය බැලීම නෙවෙයි භාවයන් හඳුනා ගැනීමේ රසඥතාවයේ අපි ඉන්නේ බහුතරයක් 10% විතර ප්‍රමාණය. ඒ නිසා නර්තනයේ අපි විඳින්නේ කුමක්ද කියලා බලන්නට ඕන. ඒ වගේම නර්තනය තුල කාමය කියන එකත් භාවයක් වෙන්න පුළුවන්. ඒකත් තියෙනවා. නමුත් ලෝක ඉතිහාසය ගත්තාම පෙරදිග භරත මුනි ඉඳලා ඉන්දියාවේ බටහිර ලෝක ශේක්ස්පියර් දක්වා මේ දෙක අතර තියෙනවා මේ විශේෂත්වයක්. ඒක තමයි මේ සෞන්දර්ය කලාවේ නර්තනයේ භාවයන් පිළිබඳව. බටහිරින් අනිත් ග්‍රීකයට ගියාම ඇරිස්ටෝටල් වගේ අය ගත්තාම ග්‍රීක ශෝකාන්ත කලාව පිළිබඳව මේවයි භාවයන් කියා දෙන්නේ. හැබැයි ඒ හැම කෙනාම මහා ඉසිවරු. එහෙම නැත්නම් මහා දැවැන්ත සිත තැම්පත් කරපු සුවිශේෂී මහා ප්‍රඥයෝ. භරත මුනිද ශේක්ස්පියර්ද ප්ලේටෝද මේ කවුරුවත් කාමය නෙවෙයි මතු කරේ නර්තනය තුල. ඒ භාවය. මොකද අපිට කියන්න පණිවිඩයක් තියෙනවා යම් දෙයකින්. ඒ නිසා අපි හැමදෙනාම කැමති අපේ අතීත කාමයට. ඒ කියන්නේ අතීතයේ සිහි කරන්න කැමතිනේ. දැන් මේ අය ගමට යන්නේ නැති ගොයන් කවියක් ඇහෙනකොට අපේ පොඩි කාලේ අපේ ගම්වල අපි කවදාවත් නිදියන්නේ නැහැ බෙරහඬක් ඇහෙන්නේ නැතුව. ඉතින් අතීතයේ අපි බොහෝ දෙනා කැමතියි. නමුත් අපි අපේ දරුවන්ට මේ නර්තනය නිවැරදි දේ දෙන්නට ඕන. ඒ නිවැරදි දේ තමයි අපි නර්තනය තෝරගන්නේ කාගෙන්ද කියන එක. නටනවා කියන්නේ හුදෙක් සින්දුවකට ගීතයකට නර්තනයක් ඉදිරිපත් කිරීමද. අපේ මේ දුක, ශෝකය, වේදනාව, විරහව ඇතුළු සියලුම මනුස්ස සංතානයේ ඇති වෙන භාවයන් පිළිබඳව හැඟීම් මතු කරන එකද නර්තනය කියන්නේ.
මෙන්න මේක අපි තේරුම් ගත්තොත් දක්ෂ නර්තන ශිල්පියෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මෙතන ඒ මුසුවක් තියෙනවා. අපි ඊටාම සතුටු වෙනවා මේ අවස්ථාවේ අපේ නිරංගාරංගායතනයේ ඒ ගායනී මහත්මිය, ඒ වගේම මිලානෝ ඉඳලා මේ ස්ථානයේ පැමිණිච්ච අපේ ප්‍රදීප් මහත්මයා ඊටාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම හරිදේ ළමයින්ට කියා දෙන ඥානයක් ඇතුව, බුද්ධියක් ඇතුව, දර්ශනයක් ඇතුව මේ විශේෂ ක්ෂේත්‍රය ගැන දැනුවෙන් වැඩ කරන අය. ඒ නිසා ඒ අයට ඉගෙන ගන්න කාටවත් වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ දරුවන්ට අපේ කලාව කියා දෙන්න හොඳ අවස්ථාවක් ලැබුණා. එය වින්දනය කරන්න ඔබට අවස්ථාව ලැබුණා. අපි ආශිර්වාද කරනවා එතුමියටත්, මේ වැඩිහිටි දෙමාපියන්ටත්, කැප වෙච්ච හැම දිනාටත් තව ඉදිරියට යන්න ඔබ හැමට රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවා කියලා සියලු දෙනාටම ස්තුති කරමින් මගේ අනුශාසනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි.